Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලා අතරට එනවා. හන්තානේ තියෙන ලස්සන සුන්දර පන්සලක් වැද පුදා ගන්න යන ගමනේදී ඉතින් අපි වැඩි විස්තර ඉස්සරහට මේ වීඩියෝ බ්ලොග් එකෙන් අපි ඔයාලා අතරට අරන් එන්නම් ඒක. ඉතින් ඔයාලා පළවෙනි පාරට නම් අපි මේ වීඩියෝ බ්ලොග් එක බලන්නේ අපේ YouTube channel එක තමයි Dio of Dreams. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා යාළුවන් එක්ක ඔයාලත් මේ ලොකේෂන් එකට යන්න ප්ලෑන් කරනවා නම් ෂෙයා කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහිල්ලා සඳගිරි මහසෑයට වාලා ඉන්න ගන්න අතර මට දැන් අමුතු පුදුම වෙලා ඉන්නේ. මොකද ආවහම තේරෙයි මොන වගේද කියලා අත්දැකීම. අර අපිට අනුරාධපුරේ මුලින් ගියා වගේ දකින අත්දැකීමක් තියෙනවා. මාරදීතේ හාමුදුරුව ඇත්තටම හාමුදුරුවෝ පිළිසිත වෙනවා මේ කියන්නේ පුදුම විදිහට ඉදන් කරලා මේ ආදාර අරගෙන හොඳට කරලා හදලා තියෙනවා. ඉන්න ටයිම් එක මදි ඉන්න බෑ මොකද අපි ඉන්න ලොකේෂන් එකට යන්නත් ඕනේ අපි.
ඇත්තටම කිව්වොත් ඔයාලත් එන්න ඇවිල්ලා ආධාර කරන්න කීයකින් හරි. ඒක ලොකු පිනක්. මොකද මේ වගේ තැන් තව හැදෙන්න ඕනේ ලංකාව ඇතුළේ. හාමුදුරුවෝ කළා තියෙන ලොකු පිළියක්. ඇත්තටම වචන වලින් කියන්න බෑ. ඔයාලට තින් පුළුවන් අපේ වීඩියෝ එක බලලා පොඩි අත්දැකීමක් අරගෙන මේ පැත්තට ඇවිල්ලා යන්න. ඔක්කොම හැමෝටම බුදු සරණයි. මේ වීඩියෝ එක බලන්න. බලලා තව වීඩියෝ තියෙනවා නම් ඒවත් බලලා ඔයාලා ඇවිල්ලා යන්න අනිවාර්යයෙන්. ඔන්න ඇති සඳකිරි මහා සෑයි ස්තූපය ඇතුළට තමයි දැන් අපි ඇවිත් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපිට ස්තූපයේ එළිය නම් අපිට වන්දනාමාන කරන තැනක් හම්බුනේ නැහැ. ඉතින් සඳකිරි මහා සෑයේ විශේෂත්වය තමයි අපිට ස්තූපය ඇතුළට ගිහින් තමයි වන්දනාමාන කරගන්න පුළුවන්. අතිපූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් 2021 මාර්තු මාස 28 වෙනි දින තමයි මහා සෑයට කොත් පළඳලා බුදුසසුනට පූජා කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් නිස්කලංක තැනක්, හිත නිවන තැනක්. ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා මෙතන වන්දනාමාන කරන්න. ඔන්න ඉතින් යාළුවනේ අපේ මේ වීඩියෝ ලොග් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලා